හලෝ මං හිතුවා ඉතින් සිංහලෙන්ම බ්ලොග් එකක් කරලා දාන්න. මම මේ කොහෙද යන්නේ කියලා කිව්වොත් අද මම යනවා රෙස්ටොරන්ට් එකකට. මෙහෙමයි ඉතින් මේ ප්ලේසස් ඉතින් ස්පොන්සර් නෙමෙයි ඒකයි. මට හිතුණා ඉතින් අද මේ සෙනසුරාදා දවසේ මෙන්න මේ තැනට එන්න. මම යද්දී නම් එතන ගොඩක් කට්ටිය හිටියේ නැහැ. ඒකේ ප්ලේස් එකේ නම තමයි මාරු. ඇත්තටම කිව්වොත් ප්ලේස් එක මාරු. හරිම chill and calm. එතකොට මට හිතුණා මේක හොඳ cool place එකක් කියලා. මෙන්න මේවා තමයි මම order කරේ. මේවල ගණන් මිනුන් rates බලන්න ඕන නම් මගේ TikTok එකට දාන්න. එන්න. මේක තමයි place එක තියෙන්නේ නාවල. ඔයගොල්ලන්ට ඕන try කරලා බලන්න පුළුවන්. එහෙනම් to the next place. මම දැක්ක සරසවියගේ bargain sale එකක් තියෙනවා. ඉතින් මටත් හිතුණා sale එකක් කියලා කිව්වොත් ඇත්තම කිව්වොත් පොත් sale එකක් කිව්වොත් මං එතන sale කොතනද මං එතන. ඉස්සෙල්ලා මං කරේ බුක් ෂොප් එක ඇතුළට ගිහිල්ලා පොත් එකක් බැලුවා. ඊට පස්සේ මෙන්න මේක තමයි සේල් එක. මං හිතන්නේ මේක මාර්තු 28 වෙනකන් තියෙනවා. හරියටම දන්නේ නැහැ. බලන්න ගිහිල්ලා ඔය මොකක් හරි ඇති දාලා. මං ඊට පස්සේ දැනගත්තා මට ඕන පොතක් මෙච්චර කල් බලාගෙන හිටපු පොතක් තියෙනවා කියලා පැලවත්ත සරසවිගේ. ඉතින් මම පැලවත්ත සරසවියට ටුක් එකක් දාගෙනම නුගෙගඩින් ගියා. මේ දිනේ මම නුගෙගොඩ සරසවියෙන් ගත්ත පොත්. අර ආය තියෙන පොත මම කියවට පොත. මේ පොත් දෙක තමයි මම ගත්තේ. එකක් සීල් එකකින්. මේක දැක්ක ගමන් මම මතක් වුණේ ෆයිනල් ඩෙස්ටිනේෂන්. මම යන දැන් මේ වගේ මේ ලී කපපු ලෝරි සෙට් වෙනවා මට ওই වෙලෙත්. එතකොට දැන් මම මේ ගන්න හිතපු පොත ගැන සාපුව මේ බ්ලොග් කරන මිනිස්සු මේක කොහොම රෙකෝඩ් කරනවද බද්දා. කොහොමද ඉතින් මේ පැත්තෙන් යද්දී මේ ලස්සන view එකත් එක්ක අච්චර ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකකුත් සෙට් වෙනවා කියන්නේ. මං ඉතින් ආවා පැලවත සරසවියට. මෙහිම අය ගන්නාව පොත වෙන එකක්. ඊට පස්සේ ඩිස්ට්‍රැක්ට් වෙලා ගන්නවා වෙන පොත්. ඒක තමයි මගේ හැටි. ඒකේ ගොඩක් පොත් තියෙනවා. මම හිතන්නේ සරසවියක තමයි ලංකාවේ පොත් වලින් ඔය ඉන්ටර්නැෂනල් ඉංග්‍රීසි බුක්ස් වලින් අඩුම ගානට තියෙන පොත්. ගන්න නම් යන්න ඕනේ සරසවියකට. හැබැයි ඉතින් සර්ච් කරලා බලන්න එතන තියෙනවද කියලා. මම පැලවත්ත සරසවියක තමයි මට ළඟම. එතකොට මම මෙන්න මේක ගත්තා. පොඩක් ඉන්න. මට විතර අමාරුයි තින්නේ. මේක තමයි මම බලාගෙනම හිටපු පාත්තා. ඕගොල්ලෝ ඉතින් අහල පහල ඉන්නවා නම් සරසවියකට යන්න. මගේ වැඩේ ඉතින් සරසවියකයි ලෝකෙට ඇති පොත් කඩවල් ගාන ගිහිල්ලා පොත් උස්සන් එන එක තමයි. ඒ වගේම ඒවා කියවනවා. ඒකේ රිවිව් ඒ පොත්වල රිවිව්ස් බලන්නත් ඕන නම් ඔයගොල්ලෝ මගේ TikTok එකට යන්න පුළුවන්. මං ඉතින් ගෙදර යන ගමන්ම ඔයගොල්ලන්ට බුක් හෝල් එකක් දෙන්න කියලා හිතුවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ ටුක් එකේ අංකල් බ්‍රේක් ගහනවා අනවශ්‍ය තැන් වලදී. එතකොට ඉතින් නෑ යා එක තැන්වල හැප්පෙන්න යනවා. හරි අමාරුයි ඉතින් මේ ඉන්න මට. කොහොම හරි මෙන්න මේවා තමයි මම ගත්ත පොත්. මම මේක ගත්තේ මේක 450ට තිබ්බේ සේල් එකකින්. මම මේ කියවලා බලන්න ආස හිතුන නිසා ගත්තා. ඊළඟට මම ගත්තා මම මෙච්චර ගොඩක් කල් බලාගෙන හිටු ඇනිමල් ෆාම්. ඒක පොලිටිකල් බුක් එකක්. ඒ දෙක හැමතිස්සෙම out of stock. ඊළඟට මම ගත්ත පොත තමයි rock paper scissors කියලා. එකක් මම ගොඩක් කල් ඉඳන් බලන් හිටියේ මට පොතක් ගන්න ඕන වුණොත් ඒ පොත හැමතිස්සෙම out of stock. අනේ වන්දා. නැත්තම් එක්ක මම නිකන් පොඩ්ඩක් මේ මේන් ස්ට්‍රීම් මේවා කියවනවා වැඩි මම ඒක නවත්තන්න ඕනේ. ඊළඟට මම ගත්තේ මේ ප්‍රොජෙක්ට් හෙල් මේරි ඉන්න පොඩ්ඩක් අරදෙනවා මටත් හරි. මේක තමයි පොත මම මෙච්චර කල් බලාගෙන හිටියේ. මේකේ මූවි එකක් එනවලු මාච්චර. මම ඒක බලන්න යනවා. ඊළඟට තමයි මෙන්න මේක අත පොත ඉන්හෙරිටන්ස් ගේම්. so මේකත් මේ ස්ටෑන්ඩ් අලෝන් එකක් නෙමෙයි මේක සීරීස් එකක්. මේකේ පොත 4 දුහරු තියෙනවා. එකක් අරගෙන ඉස්සෙල්ලා කියවලා බලලා තමයි ජජ් කරන්න ඉතුරු ටික. මේක ගත්ත පොතක් නෙමෙයි මේක කලින් ගත්ත පොතක්. මේ මං කියව හිටපු පොත මගේ ඔන්න ඔහොම තමයි. ඉතින් එක පොතක් ගන්න ගිහිල්ලා ඩිස්ට්‍රැක්ට් වෙලා තව පොත් 100ක් විතර ගන්න. ඉතින් 100ක් ගත්තේ නෑ මං ගාන මතක නෑ. මේ බෑග් එකත් වැටුණා. මම මේ බෑග් තැන් වල දාලා යන්නේ නේ. මං මේ බෑග් එක ගෙනියනවා කොහොමද. ඊට පස්සේ ඉතින් මම මේ පොත් එක තමයි උස්සන්නේ. මම සාමාන්‍යයෙන් ටෝට් බෑග් එකක් ගෙනියනවා මේ පොත් වගේ ඒවා උස්සන් ඉන්නේ. ඉතින් අද නෑ ඒක. එහෙනම් ඉතින් ආපහු හම්බ වෙනකන් නෑ මේක හොඳ වුණත් විතරයි ආපහු දාන්න එක. ටටා බයි.